කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මම අදත් vlog එකක් අරගෙන ආවා. අද නම් තියෙන්නේ අපි පොසොන් පොය දවසේ දන්සල් වදින්න කිය vlog එකක් තමයි. ඉතින් දිගටම රැඳිලා ඉන්න. ඉතින් මම අදත් අම්මත් එක්ක තමයි මේ vlog එක කරන්නේ. ඉතින් මම තමයි අද drive කළේ. මං අම්මට කිව්වා මම අද drive කරන්නම් කියලා. මේ අම්මට ගිහිල්ලා දන්සල් වලින් ගන්න කියලා. මට චුට්ටක් ලැජ්ජයි වගේ. ඉතින් මං කිව්වා මම drive කරන්නම් කියලා. ඉතින් බලන්නකො ඔන්න අද අම්මා තමයි වීඩියෝ කරන්නේ. බලන්නකො හොඳයිද කියලා. ඔන්න ඉතින් අපිට පළවෙනි දන්සල හම්බුණා. පාන් දන්සලක්. ඇත්තටම මාර රහයියේ පාන් එක. ඔන්න ඉතින් අපි ආයිත් ආවා දන්සලකට. කොට්ටාවේ තමයි මේ දන්සල තිබ්බේ. මේ දන්සල නම් කිරිබත් දන්සලක්. ඉතින් අපේ තාත්තගේ යාළුවෙක් තමයි මේ දන්සල දුන්නේ. ඉතින් පොලිමක් තිබ්බෙත් නෑ වැඩිය. ඉතින් අපි අරගෙන ආවා. ඉතින් ඔන්න එකපාරටම හයියෙන් වහින්න පටන් ගත්තා. ඉතින් වැස්සයි කියලා අපි දන්සල් යන එක නවත්තන්නේ නෑනේ. ඔන්න ඉතින් මගේ ගෙවල් ළඟ හොඳම යාළුවත් ආවා අපිත් එක්ක දන්සල් වදින්න යන්න. මේ ඉන්නේ එයා. ඔන්න අපිට අද දවසේ පළවෙනි අයිස්ක්‍රීම් දන්සල හම්බුණා. ඉතින් අපි දැන් මේ යන ගමන් ඉන්නේ. ටිකක් ලැජ්ජාවෙන් තමයි ගියේ. ඉතින් මෙයාලා මාරම හොඳයි. ඕන තරමක් දෙනවා. තව කන්න කියලා බලෙන් තමයි දෙන්නේ ගොඩක්ම. ඔන්න ඉතින් ඊළඟට අපි ගියා මාළු පාන් දන්සලකට. මේකත් තිබ්බේ කොට්ටාවේ. අපි ගියා අපේ ගෙවල් ළඟ බත් දන්සලක් තිබ්බා. ඉතින් අපි ගියා එකකින් කන්න. ඇත්තටම මාරම රහයි ඒ කෑම. උණුවෙන්ම හරිම පිරිසිදුව හැමෝටම දුන්න ඇතිතරම් කන්න. ඔන්න ඉතින් අපි හවස් වෙනකන් ඉඳලා ආයිත් ගියා කොට්ටාව පැත්තට. කොට්ටාව පැත්තට යද්දී ඔන්න ආයිත් තියෙනවා අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් අපි මේකිනුත් අයිස්ක්‍රීම් ගත්තා. ඒකෙත් ඇති තරම් අයිස්ක්‍රීම් දුන්නා. මේ දන්සල නම් තිබ්බේ මාකුඹුරේ. මාකුඹුරේ දැන් අපි මාළඹේ පැත්තට එනකොට සව් දන්සලක් තිබ්බා. ඇත්තටම මාරම රහයි මේ සව් එක. ඔන්න ඉතින් ඊට පස්සේ අපි සව් බීලා අපි ගියා හොට් ඩොග් දන්සලකට. ඇත්තටම මාරම රහයි හොට් ඩොග් එකත්. ඔන්න ඉතින් ඊට පස්සේ අපි අන්තිම දන්සල රොටි දන්සල. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. මගේ vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.